එක්තරා ලස්සන පන්සලක පොඩි හාමුදුරුවෝ නමක් වැඩ හිටියා. පොඩි හාමුදුරුවෝ හරිම කරුණාවන්තයි. එයා හැමදාම උදේට බුදුන් වඳිනවා, මල් පූජා කරනවා, සත්තුන්ට කෑම දෙනවා. එක් දවසක් පොඩි හාමුදුරුවෝ පන්සල් වත්තේ ඇවිදිනකොට පොඩි මල් පැලයක් දැක්කා. ඒ පැලය හරිම දුර්වලයි. පොඩි හාමුදුරුවෝට ඒ පැලය ගැන දුක හිතුණා. අනේ මේ පැලය හරිම දුර්වලයි. මං මේකට වතුර ටිකක් දාලා හොඳට බලා ගන්නම් කියලා පොඩි හාමුදුරුවෝ හිතුවා. එදා ඉඳන් පොඩි හාමුදුරුවෝ හැමදාම ඒ මල් පැලයට වතුර දැම්මා, පොහොර දැම්මා. ටික දවසක් යනකොට ඒ මල් පැලය ලස්සන මල් ගහක් වුණා. එක දවසක් ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. පොඩි හාමුදුරුවනේ, ඔයා මේ මල් ගහට හරිම ආදරේ නේද? "ඕ ලොකු හාමුදුරුවනේ, මං මේකට හරිම ආදරෙයි. මේක මං හරිම පරිස්සමින් බලාගත්තා" කියලා පොඩි හාමුදුරුවෝ කිව්වා. "හරිම හොඳයි පොඩි හාමුදුරුවනේ. ඔයා මේ මල් ගහට ආදරේ කරනවා වගේම හැම සතෙකුටම, හැම මිනිස්සෙකුටම ආදරේ කරන්න ඕනේ. ඒක තමයි බුදුන් වහන්සේ අපිට කියලා දීපු කරුණාව" කියලා ලොකු හාමුදුරුවෝ කිව්වා. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ කියපු දේ හොඳට තේරුම් ගත්තා. එදා ඉඳන් එයා හැමෝටම කරුණාවෙන් සලකන්න පුරුදු වුණා.